හඳ තිබුණේ නැත්තම් අපි කවුරුත් නැහැ කියලා මම කිව්වොත් ඔයාගේ පිළිගන්නවා. ඔයාට ඒක පිළිගන්නම වෙනවා. ඉතින් ගවේෂකේ අද මම යන්නේ මේ කතාවේ ඇත්ත නැත්ත මොකක්ද කියලා දෙන්නත් එක්කම හඳ හැදුනේ කොහොමද කියලාත් ඔයාලට කියලා දෙන්න. ඉතින් මේක සම්පූර්ණයෙන්ම ඔයාලට දැනගන්න ඕන නම් අනිවාර්යයෙන්ම වීඩියෝ එක ඉවර වෙනකම් බලන්න වෙනවා. ඉතින් මේ කතාව ලියා ගන්න අපිට අවුරුදු බිලියන 4.5ක් විතර එහාට යන්න වෙනවා. ඉතින් ඒ කාලේ වෙනකොට පෘථුවිය කියන්නේ උණුසුම් ද්‍රවයකට පිරුණු ග්‍රහලෝකයක්. ඉතින් මෙන්න මේ කාලෙදී අඟහරු විතර විශාල තියා කියන ග්‍රහලෝකය ඇවිල්ලා අපේ තරුණ පෘථුවිය හැප්පිලා තියෙනවා. ඉතින් මේ හැප්පුණාට පස්සේ මේ ග්‍රහලෝක දෙකේම ඉහළ පෘෂ්ඨයේ මෙල්ට් වෙලා අභ්‍යවකාශයට ගිහිල්ලා තියෙනවා. ඉතින් අවුරුදු ගාණක් ගිහින් මෙන්න මේ කොටස් දෙක එකට යා වෙලා තමයි අපේ හඳ හැදිලා තියෙන්නේ. හරි. දැන් ඔයා හඳ හැදුණු විදිය දන්නවා. දැන් අපි බලමු පෘථුවිය ජීවය බිහි වෙන්න මෙයාගේ මොන වගේ බලපෑමක්ද එල්ලෙලා තියෙන්නේ කියලා. විද්‍යාඥයන්ගේ පසුකාලීන අධ්‍යයන වලින් කියන විදිහට ජීවය පැවතෙන්න ඕනි කරන හැම දෙයක්ම අරන් ඇවිල්ලා තියෙන්නේ මෙන්න මේ තියා කියන ග්‍රහලෝකේ. ඒ කියන්නේ පෘථුවිය ඒ කාලේ උණුසුම් වියලි ග්‍රහලෝකයක්. ඉතින් මේ තියා කියන ග්‍රහලෝකේ කාබන්, හයිඩ්‍රජන්, ජලය වගේ ජීවය ඇති වෙන්න ඕනේ හැම දෙයක්ම අරගෙන තමයි ඇවිල්ලා තියෙන්නේ. ඒ වගේම මේ කාලේ වෙනකොට පෘථුවිය ඊටාම වේගෙන් කැරගෙන ගමන් තමයි තිබිලා තියෙන්නේ. ඒ කියන්නේ එක දවසක් ගෙවෙන්න ගත වෙන්නේ පැය 5ක් විතර. ඒ මොකද අපේ ලදරු අවදියේ තිබ්බ හඳ අපේ පෘථුවියට ඊටාම ආසන්නෙන් තමයි තිබිලා තියෙන්නේ. ඉතින් අද වෙනකොට මේ හඳ අපෙන් ටික ටික ඈතට ගිහිල්ලා ජීවය පවතින්න පුළුවන් භ්‍රමණ වේගයකට අපේ පෘථුවිය ගෙනල්ලා තියෙනවා. ඉතින් මම මෙන්න මේ කියපු එවිඩන්ස් එක අර මම මුලින් කියපු කතාව ඕගොල්ලන්ට අනිවාර්යෙන් පිළිගන්නම වෙනවා. ඉතින් මේ තමයි අපේ ඩේලි ස්පේස් ප්ලේලිස්ට් එකේ 4 වෙනි එපිසෝඩ් එක. ඉතින් ඔයත් අභ්‍යවකාශය ගැන මේ වගේ දේවල් දැනගන්න ආසයි නම් අපිව සබ්ස්ක්‍රයිබ් කරලා තියාගන්න.